Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඔයාලට කලින් පොරොන්දු වෙච්ච විදිහට අද මම ඔයාලට අරගෙන ආවේ ජියෝග්‍රැෆි vlog එක. ඉතින් මීඩියා කරන අංග කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට මාසෙක කොහොමද මීඩියා සබ්ජෙක්ට් එක ගොඩ දාගන්නේ ඒත් එක්කම අලුතින් සබ්ජෙක්ට් එකට ආපු අංග කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් කොහොමද මුලින් ඉඳලා හරියටම සබ්ජෙක්ට් එකේ වැඩ ටික කරගෙන යන්නේ කියලා මම vlog එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේකට කලින් vlog එක ඉතින් ඒකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයාලා හැමෝටම. වැඩි කතාවක් නැතුව අද අපි යමු ජියෝග්‍රැෆි වලට කොහොමද මුලින් ඉඳන් හොඳට වැඩ කරන්න කියලා. ඉස්සරම අපි ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක ගැන කතා කරමු. ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක ගත්තාම අපිට මේන්ලි ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කොටස් තුනකට බෙදනවා. ප්‍රායෝගික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව, භෞතික භූගෝල විද්‍යාව. එතකොට ඒ කොටස් කතා කරාම ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන කොටසේ තමයි තියෙන්නේ මොනවාද GIS, GPS, RS, සිතියම් 150,000 ප්‍රස්ථාර ඔය කොටස් ඔක්කොම ටික තියෙන්නේ මොකද්ද ප්‍රායෝගික භූගෝල විද්‍යාව ඒ කොටසේ. එතකොට මානුෂ භූගෝල විද්‍යාව තියෙන්නේ අර මානුෂ ක්‍රියාකාරකම් ආශ්‍රිත අන්න ඒ කොටස් ටික තමයි එකේ තියෙන්නේ. භෞතික භූගෝල විද්‍යාව කියන්නේ අර පෘථුවිය, දේශගුණය, කාලගුණය, පස, පාෂාණ ඔය දේවල් තියෙන ඔක්කොම ටික තියෙන්නේ භෞතික භූගෝල විද්‍යාව. පර්සනල් ගත්තාම මගේ අවසම කොටස තමයි භෞතික භූගෝල විද්‍යාව කියන්නේ. ඉතින් ඒත් එක්කම අපිට විභාගයේ ඒ කියන්නේ ෆස්ට් පේපර් එක සෙකන්ඩ් පේපර් එක කියලා දෙකක් තියෙනවානේ. එතකොට ෆස්ට් පේපර් එකේ අර MCQ ටික ඒ ටික හැදෙන්නේ මේ තුනෙන්ම. ඒ කියන්නේ භෞතික භූගෝල විද්‍යාව, ප්‍රායෝගික භූගෝල විද්‍යාව, මනුෂ්‍ය භූගෝල විද්‍යාව ඒ තුනෙම එකතු වෙලා තමයි MCQ 50 හැදෙන්නේ. ඊට පස්සේ අපිට වෙන වෙනම උත්තර ලියන්න තියෙනවා. ඔයාලා දන්නවා දැනටම පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද එන්නේ කියලා. ඉස්සරම තියෙනවා භෞතික භූගෝල විද්‍යාව ප්‍රශ්න, මානුෂ භූගෝල විද්‍යාව ප්‍රශ්න. ඊට පස්සේ අපිට GIS, GPS, RS ඔය ඒ ප්‍රශ්න කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කොටස් ටික තියෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න කොටසින් කොටස කොහොමද කරගන්නේ කියලා. මොකද මම දැක්ක ගොඩක් කට්ටිය කියනවා ජියෝග්‍රැෆි වල සිතියම් අමාරුයි, එතකොට GIS, GPS අමාරුයි, ප්‍රස්ථාර අමාරුයි කියලා කියනවා. ඉතින් ඒ හින්දා අපි මුලින්ම කතා කරමු ප්‍රායෝගික භූගෝල විද්‍යාව හරියට කොහොමද කොට දාගන්නේ කියලා. ප්‍රායෝගික භූගෝල විද්‍යාව මේ කියන්නේ අපි බලන විදිහට ඒක ටිකක් අමාරුයි කියලා අපිට පේනවා. හැබැයි අර සබ්ජෙක්ට් එක චුට්ටක් අර මොකද්ද ඇතුළට ගිහින් බැලුවම ඇත්තටම ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ හරි ලස්සන කොටසක්. මොකද ඒ කියන්නේ අර ඒක චුට්ටක් අපිට සමීප නැති අපෙන් ටිකක් ඇත්ත තියෙන දෙයක් නේ. ඉතින් ඒ වුණාට ඒක හරි ෂෝක් කියන්නේ ඒක ඇත්තටම හරි ලස්සන කොටසක්. ඔයාලට ප්‍රායෝගික භූගෝල විද්‍යාව පාඩම් කරගන්න විදිහ කිව්වොත් ඔයාලට මම කියන්නේ පළවෙනි දේ තමයි ඔයාලා සබ්ජෙක්ට් ඒ කියන්නේ සිලබස් එක හොයාගන්න. ඒ සිලබස් එක කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ සිලබස් එක හොයාගන්න. ඊට පස්සේ කම්ප්ලීට් නෝට් එකක් ගන්න. ඇත්තටම ප්‍රායෝගික භූගෝල විද්‍යාව හරියට කරගන්න නම් අපිට කම්ප්ලීට් නෝට් එකක් ඕනේ. ඊට පස්සේ අපිට අර නෝට් එක ස්ටඩි කරන ගමන් පාස් පේපර්ස් වල එහෙම තියෙන ප්‍රශ්න බලලා අපිට පුළුවන් ඒක අර උත්තර ලියලා මේකට මේ විදිහට උත්තරයක් ලියන්න කියලා ස්ට්‍රක්චර් එකක් අපේ ඔළුවෙන් හැදෙනවනේ. අන්න ඒ ගානට ඒ කියන්නේ ඒ ගානට නිකන් අපිට දියුණු කරගන්න පුළුවන්. එතකොට සිතියම් ගැන කතා කරාම සිතියම් නම් ටිකක් අමාරුයි. මුලින් මට සිතියම් ඒ කියන්නේ එහෙම තමයි හිතුනේ. ඒ වුණාට සිතියම් ඒකත් හරි ලස්සනයි. ලස්සන කියන්නේ අර අපි හුරු වෙන විදිහත් එක්ක තමයි. මම සිතියම් ප්‍රැක්ටිස් කරපු විදිහ කිව්වොත් අර අපිට වෙන වෙනම තියෙන ලෝකයේ ගංගා, ලෝකයේ වනාන්තර, කාන්තාර, සාගර, මුහුදු ඔය වෙන වෙනම තියෙන විල්. ඉතින් ඒවා ගත්තාම මම ඉස්සරම කරපු දේ තමයි ඔය ටික ඔක්කොම කොටස් කරගත්තා. කොටස් කරගෙන ඉවරලා ඒ කියන්නේ කට් ෂීට් අරගෙන ලෝකේ ගංගා කියලා මේන් ටොපික් එක දාලා ඒක යටතේ ගංගා ටික ඔක්කොම ටික ලියාගත්තා. ලියාගෙන ඉවරලා ගංගා ටික ඔක්කොම මාක් කරා. මාක් කරලා කොහොම හරි ඔය ගංගා ඒ කියන්නේ එක සිතියම් ටොපික් එකක් ඉවර කරන්න මම සිතියම් 10ක් විතර ගන්නවා. අරගෙන ඉවරලා ඒ කියන්නේ අර මගේ අතහුරු වෙනකන් මගේ ඔළුවට තේරෙනකන් මේ ගංගාව මෙතන තමයි තියෙන්නේ, මේ ගංගාව මෙතන තමයි තියෙන්නේ කියලා තේරෙනකම්ම මම සිතියම් ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ සිතියම් කරන්න තියෙන හොඳම දේ තමයි සෙල්ෆ් ස්ටඩි. ඉතින් කොහොම හරි A-level exam එක ලඟ වෙද්දී කොහොම හරි මම සිතියම් අතහැරලා හිටියේ මාස 2ක් විතර යනකම්. අවසාන කාලේ තමයි මම සිතියම් හොඳටම අල්ලගත්තේ. කොහොම හරි සිතියම් මෙන්න මෙච්චර විතර ගොඩක් මම කළා. සිතියම් 500ක් විතර ඉතින් මම මාක් කරලා තිබ්බා. අවසානයේ ගංගා ඉවර වෙද්දී
ඊට පස්සේ වනාන්තර පටන් ගන්න ඊට පස්සේ වනාන්තරයි ගංගායි දෙකම වාක් කරනවා සිදීමක. අර ප්‍රැක්ටිස් එකත් එක්ක තමා ඒත් එක්කම ඔයාලා ඔය සිතියම් වල අවසානට අහනවා නේද ප්‍රශ්න ටිකක් විශේෂ සිතුවීමක් ආශ්‍රිතව. ඉතින් ඒ ටික චුට්ටක් අර වර්තමාන ලෝකෙ ගැන සමාජය ගැන දේශගුණ විපර්යාස ගැන ඒවා ගැන පොඩ්ඩක් අප්ඩේට් එකේ ඉන්නේ. ඉතින් අප්ඩේට් එකේ හිටියම අපිට පුළුවන් ඒකට උත්තරේ ගන්න. අනිත් දේ තමයි ප්‍රස්තාර. ප්‍රස්තාර නම් ඒකත් ඉතින් අර සෙල්ෆ් ස්ටඩි එකක් තමයි. ඒකටත් පළවෙනි දේ තමයි හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඒත් එක්කම තමයි හොඳ නෝට් ටිකකුත් ඔයාලා හදාගන්න. නෝට් එකක් හදාගන්න නැත්තම් එක්සෑම් එක ළඟ නාගි කෙනෙක්ට හරි මාළි කෙනෙක්ට නම් දැන් ඔය ගෲප් වල ඇත්තටම හොඳ කම්ප්ලීට්ලි පර්ෆෙක්ට් නෝට් ෂෙයා වෙනවා. ඉතින් ඒ වගේ නෝට් එකක් අරගෙන print out එකක් වගේ අරගෙන ඔයාලා තියාගත්තොත් එහෙම ඔයාලට ඒක ලේසි. ඉතින් මම ඔයාලට කියනවා ප්‍රායෝගික භූගෝල විද්‍යාව ඔය විදිහට ඔයාලට කවර් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැන තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පළහින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න මම උත්තරයක් දෙන්නම්. අපි දැන් යමු භෞතික භූගෝල විද්‍යාව. භෞතික භූගෝල ගත්තාම භෞතික භූගෝල විද්‍යාව ගත්තාම ජෝග්‍රෆි වල කොටස් තුනෙන් ගොඩක් කටිය කියන්නේ ගොඩක් ළමයි කැමතිම කොටස තමයි භෞතික භූගෝල විද්‍යාව කියන්නේ. මොකද ඒක හරිය ලස්සන අරනික ඒක හරිය ලස්සන කොටසක්. මොකද කිව්වොත් අපේ අවුරුදු පරිසරය ගැන, එතකොට පොළොව ගැන, අහස ගැන, කාලගුණය ගැන, දේශගුණය ගැන, ජලගෝල ගැන, ඒ කියන්නේ අර ඒ වගේ හරිය ඉන්ටරෙස්ටිං ටොපික් නේ එකේ කතා කරන්නේ. ඉතින් මේ මම උනත් වැඩිපුරම පාඩම් කරේ භෞතික භූගෝල විද්‍යාව. අපි දැන් කතා කරමු ඒක කොහොමද හරියටම ගොඩ දාගන්නේ කියලා. ඔය එක්සෑම් එකේ ළඟ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට මේ කාල සීමාව ඇතුළත කියන්නේ අර සිලබස් එක කවර් වෙලා මදි කියලා වගේ දැනනවා ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ට්‍රැෆික් ලයිට් මෙතඩ් එක. ඉතින් ට්‍රැෆික් ලයිට් මෙතඩ් එක ගැනම කලින් බ්ලොග්ස් වලත් ඔයාලට කියලා තියෙනවා. ඒකින් කරන්නේ අපි කලර්ස් තුනක් ගන්නවා. කලර්ස් තුනක් කියන්නේ ගොඩාක් වෙලාවට ගන්න රතු ගන්නවා, කහ ගන්නවා, කොළ ගන්නවා. රතු පාට කියන්නේ අපිට ගොඩාක් අමාරුයි. කහ පාට කියන්නේ අපිට සාමාන්‍යයෙන් පුළුවන්. කොළ පාට කියන්නේ අපිට හොඳටම පුළුවන්. ඉතින් ඉස්සරම කරන්න ඕනේ ටීචර්ස් ගයිඩ් එක හරි මොකක් හරි අරගෙන ඔයාලගේ භෞතික භූගෝල විද්‍යාවට අදාළ පාඩම් ටික කියන්නේ ඔයාගේ සිලබස් එක කට් ෂීට් එක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මොකද්ද ඒක ඉස්සරහින් ඔයා ඒකට ගොඩක් දක්ෂද ඔයාට ඒක බෑද මට ඒක හොඳටම පුළුවන්ද කියලා බලලා ඉස්සරහින් පොඩි හරියක් දාගන්න අදාළ පාට වලට අදාළව. ඉතින් ඊට පස්සේ ඔයාගේ ඔලුවට යනවා මට දේශගුණය බෑ මම දේශගුණයට තව මහන්සි වෙන්න ඕනේ. එතකොට වනාන්තර ගැන මම ඊට වඩා කරන්න ඕනේ. අර එහෙම පොඩි ඔයාලට අයිඩියා එකක් එනවනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ කොටස් වලට මහන්සි වෙන්න. ඉතින් මම පොදුවේ දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද භෞතික භූගෝල විද්‍යාව හරියටම කරගන්න කියලා. මම පැවැත්කලිකම කරපු විදිහ තමයි පේපර්ස් කිව්වහම පාස් පේපර්ස් කියන්නේ අර අපිට ගන්න පුළුවන් ප්‍රශ්න ආසන්න අවුරුදු 10ක විතර අපිට ගන්න පුළුවන්. භූරූප එව්ව එහෙමනම් අපිට ගොඩාක් පරණ සිලබස් වල උනත් ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. පාස් පේපර්ස් කරද්දී මොකද්ද අර පේපර් එක පිටින්ම කරනවා නම් ඔයාලා ටයිම් එක තියාන කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මාතෘකාව වෙන් කරගෙන කරන්න. මාතෘකාව වෙන් කරගෙන කරන ක්‍රමය ගත්තාම ඒක හරීම සාර්ථක ක්‍රමයක්. මොකද අර සම්පූර්ණ පාඩමක්ම අපිට ආවරණය වෙනවනේ. ඒ හින්දා මම ඔයාලට යෝජනා කරනවා ඔයාලට අර ඔයාලා ඉන්න සිටුේෂන් එකත් එක්ක ඔයාලා ඉන්න තාත්තෙත් බලලා පොඩ්ඩක් පාඩම් වෙන් කරගෙන කරන එක පොඩ්ඩක් කරන්න කියලා. ඒත් එක්කම භූරූප ගත්තාම භූරූප නම් ඔයාලගේ ඇඳලා අතේ හුරුව තමයි තියෙන්න ඕනේ. භූරූප එතකොට ත්‍රිමාන වදිනවා, දිමාන වදිනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එක්සෑම් එකට සමහර භූරූප මම ඇඳලා දිමානව, සමහර ඒවා ත්‍රිමානව ඇඳලා. ඒක ඔයාගේ කැමැත්ත අනුව, ඔයාගේ හැකියාව අනුව ඒක ඔයාලට කරගන්න පුළුවන්. ඒක ඔයාලා වැඩි හිතන්න එපා. ඒත් එක්කම භෞතික භූගෝල විද්‍යාව ගත්තාම ඒකේ ගොඩාක්ම ඔයාලට මම කලින් කිව්වා වගේ අතේ හුරුව තමයි තියෙන්න ඕනේ. මම ඔයාලට පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. හරිද? දැන් එක්සෑම් එකට පේපර් එක තියෙන පේපර් එකේ අපිට ප්‍රශ්න හතරක් එක ප්‍රශ්නෙක පොඩි කොටස් හතරක් තියෙනවා. කොටස් හතරේ වැඩිපුරම ලකුණු හම්බෙන්නේ හතරවෙනි කොටසට. ඔයාලට පුළුවන් නම් හතරවෙනි කොටස ඉස්සරවම කරලා ටයිම් එකත් බලලා හතරවෙනි කොටස ඉස්සරවම කරලා තුන්වෙනි දෙවෙනියට කරලා ඊට පස්සේ දෙවෙනි එක කරලා අර ලකුණු දෙකක් හම්බෙන්න පොඩි එක තියෙන එක අවසානයේට කරන්න. ඔයා පුළුවන් තරම් අර කපටි වෙන්න මේක පේපර් එක ඇතුළ
පේපර් එක ලියද්දි ඔයා ඇත්තටම පුළුවන් තරම් කපටි වෙන්න. මොකද අර ඔයා ඔයාගේ ලකුණු ටික රැක ගන්න හැමතිස්සෙම හොඳටම වැඩ කරන්න ඕනේ. අනිත් දේ තමයි අර ඊට පස්සේ ඒ විදිහට ලියලා පේපර් එක චුට්ටක් අර ඇටච් කරන්න යද්දි ප්‍රශ්න හදා ගන්නත් එපා. ඒකත් ඔයාගේ ඔළුවෙන් හරියට අර නීට් විදිහට පේපර් එක ඇටච් කරන්න පුළුවන් වෙන්න හදා ගන්න. ඔයාලට පුළුවන් නම් පේපර් එක ඇටච් කරද්දී අණු කොටස් පිළිවෙලට ඇටච් කරන්න. ඒ කියන්නේ අර අපි මුලින් 4 වෙනි කොටස් ලිව්වට මොකද ඇටච් කරද්දී හරියට පළවෙනි ප්‍රශ්න නම් පළවෙනි ප්‍රශ්නේ එක කොටස දෙක කොටස තුන කොටස හතර කොටස ඔය විදිහට පිළිවෙලට ඇටච් කරන්න. ඉතින් ඕක මම කරපු පොඩි කපටි වැඩක් ඔයාලටත් මම ඒක කියලා දුන්නා. අර කලබලයක් නැත්තම් ටයිම් මැනේජ්මන්ට් හොඳටම පුළුවන් නම් ඔයා අනිවාර්යෙන් ඒ ක්‍රමේ පොඩ්ඩක් බලන්න. හැබැයි ඔයා පොඩ්ඩක් කලබලයි නම් පොඩි දෙයටත් අර චුට්ටක් අර මෙව්ව වෙනවා වගේ තියෙන නම් ඒ ක්‍රමයෙන් කරන්න යන්න එපා. මොකද පේපර් එකම අමාරුවේ වැටෙන වැඩක් තමයි ඒක. ඉතින් ඒ හින්දා ඒ අර චුට්ටක් ඒකේ බරපතලකමත් මම ඔයාලට කිව්වේ. මොකද නැත්තම් අර එකපාරම මේ ක්‍රමයෙන් කරන්න આવොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හින්දා. අනිත් දේ තමයි ඔයාලා ට්‍රැෆික් ලයිට් මෙතඩ් එක කරද්දී එහෙම අමාරුයි කියලා හිතනවා නම් ඒවට නෝට් දැන් ලියන්න යන්න එපා. ලියන්න ගියොත් ඇත්තටම ඒක අර නිකන් ටයිම් වේස්ට් කරන වැඩක්. ඒ හින්දා මම ඔයාලට යෝජනාවක් කරනවා හොඳ කම්ප්ලීට් නෝට් එකක් පර්ෆෙක්ට් නෝට් එකක් හොයාගන්න. මේ දවස්වල ඕන තරම් ඒ කියන ගෲප්ස් තියෙනවා. WhatsApp එකේ ගෲප් තියෙනවා, FB එකේ ගෲප් තියෙනවා. ඔයාලා මැසේජ් එකක් දාලා නෝට් එක හොයාගන්න. ඉතින් ඒ විදිහට ඔයාලට හොඳ පර්ෆෙක්ට් නෝට් එකක් හොයාගන්න පුළුවන්. මොකද දැන් අර නෝට් එකක් ලියලා ඒ දේවල් කරගන්න යන කාලේ අපරාධයක්. ඒ නිසා ඉතින් ඒ ක්‍රමයට ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා සබ්ජෙක්ට් එකට අලුතෙන් එන ඉන්න නාගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලා මුලින් ඉඳලාම ක්ලාස් වල ඉස්කෝලේ දෙන නෝට් එක හරියට මේන්ටේන් කරගෙන යන්න. මම කලින් බ්ලොග් එකේ කිව්වා වගේ ඔයාලා හිතන්න එපා නෝට් එක නිකන් තොරණ වගේ තිබ්බා කියලා වැඩක් කරන්න බෑ. ඒ කියන්නේ අර එහෙම එකක් නෑ. ඔයා පුළුවන් තරම් නෝට් එක පිළිවෙලට පිරිසුදුවට ලස්සනට තොරණ වගේ තියාගන්න. මගේ මේ කියන්නේ මගේ ජෝග්‍රෆි නෝට් එකම හරි ලස්සනයි. ඕන එක්කෙනෙක්ට බලන්න හිතනවා. ඒ කියන්නේ අර තමන්ට තමන් කරන දේ ලස්සනට කරගන්න ඕනේ. තේරුණාද? ඒ හින්දා මුලින්දම නෝට් එක ලියද්දී ලස්සනට පාට පෑන්වලින් නෝට් ලියලා හයිලයිට් කරලා එහෙම ලස්සනට ලියන්න. අනිත් දේ තමයි ඔයාලට පුළුවන් නම් පාඩමක් ඉවර වෙද්දී දැන් පළවෙනි පාඩම ඉවරුණා නම් ඔයාලා පාස් පේපර්ස් අවුරුදු 6ක 7ක 8ක වගේ අරගෙන ඒකේ ප්‍රශ්න ඒ කියන්නේ පාඩමට අදාළව වෙලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොම පාඩම අවසානයේ ලියන්න. පාඩම අවසානයේ ලියලා ඒකට උත්තර ටිකක් ලියලා ඒ විදිහට අපිට හදාගෙන යන්න පුළුවන්. ඒ විදිහට කරගත්තොත් ඔයාගේ නෝට් එක සෑහෙන පර්ෆෙක්ට් වෙනවා. ඉතින් ওই විදිහට තමයි ප්‍රායෝගික භෞතික භූගෝල විද්‍යාව කරගෙන ඒ කියන්නේ මේ හරි විදිහට කරගන්න පුළුවන් ඉන්නේ. ඔය විදිහට ඔයාට භෞතික භූගෝල විද්‍යාවේ හොඳම කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි අමාරු කියලා කිසිම දෙයක් අතාරින්න එපා. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයාලට අමාරු කොටසක් තියෙනවා නම් ඒ YouTube එකේ වීඩියෝ එකක් බලලා හරි Google search කරලා හරි ChatGPT දාලා හරි බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඔයාලට භෞතික භූගෝල විද්‍යාව හරි විදිහට කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු මානුෂ භූගෝල විද්‍යාව ගැන. මානුෂ භූගෝල විද්‍යාව ගත්තාම මානුෂ භූගෝල විද්‍යාව ගොඩක් කටිගෙන අමාරුයි කියලා. ඉතින් ඇත්තටම එහෙම අමාරු නෑ. භෞතික භූගෝල විද්‍යාව වගේම තමයි මානුෂ භූගෝල විද්‍යාවත්. අර මානව ශිෂ්ටාචාර ආරම්භයේ ඉඳලම ගොඩක් දියුණු වෙච්ච විදිහ තමයි තියෙන්නේ. කතන්දරයක් විදිහට තමයි ඒක ඇත්තටම තියෙන්නේ. අර පාඩම් වෙන් කරලා තිබුණේ ඒක ඇත්තටම කතන්දරයක් වගේ ලස්සන. මානුෂ භූගෝල විද්‍යාව පාඩම් කරන විදිහ ගත්තොත් එහෙම එක්සෑම් එකට රෙඩි වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ට්‍රැෆික් ලයිට් මෙතඩ් එක පාවිච්චි කරන්න. මම මොකද්ද භෞතික භූගෝල විද්‍යාව පාඩම් කරද්දී ට්‍රැෆික් ලයිට් මෙතඩ් එක කිව්වා. ඒ විදිහට ඔයාට පුළුවන් ට්‍රැෆික් ලයිට් මෙතඩ් එක මානුෂ භූගෝල විද්‍යාවටත් පාවිච්චි කරන්න. අනිත් දේ තමයි අර ටොපික් විදිහට අමාරු පාඩම් වල ඔයාලට පුළුවන් පාස් පේපර්ස් වල ප්‍රශ්න, මොඩල් පේපර්ස් වල ප්‍රශ්න, පළාත් පේපර්ස් වල ප්‍රශ්න කරන්න. අනිත් දේ තමයි මානුෂ භූගෝල විද්‍යාවල ප්‍රශ්න කරද්දිනුත් ඔයාලට පුළුවන් අර මම අර කලින් කිව්වේ පේපර් එක ලියද්දී අර ලකුණු වැඩි කොටස් ඉස්සරවම ලියලා අන්න ඒ ක්‍රමේ පාවිච්චි කරන්න. දේ තමයි මානුෂ භූගෝල විද්‍යාව අපිට නිතරම වගු හම්බෙනවා, දත්ත හම්බෙනවා, උදාහරණ මේ දේවල් හම්බෙනවා. ඒවා හම්බුනහම ඔයාලා ඒ කියන්නේ තැනකට උදාහරණයක් දානවා නම් ඒක අපිට ඒ වගේ මූලාශ්‍රය එහෙම දීලා තියෙනවා නම් මූලාශ්‍රයත් එක්ක පුළුවන් වර්ෂෙත් දානවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට ඒ විදිහට ගොඩක් පර්ෆෙක්ට් අංග සම්පූර්ණ උත්තරයක් ලියන්න පුළුවන්.
මානුෂ භූගෝල විද්‍යාව ගත්තාම ඒකතර අපිට භෞතික භූගෝල විද්‍යාව පාඩම් කරන විදිහටම කරන්න පුළුවන්. අනිත් දේ තමයි ලංකාව ලෝකෙ ගැන ගොඩක් අප්ඩේට් එකේ ඉන්න. මොකද අර ගොඩක් ප්‍රශ්න වලට උදාහරණ දෙද්දී අපිට ලංකාව ලෝකේ ඒ වගේ දේවල් වල කාලීන උත්තර දාන්න පුළුවන්. මානුෂ භූගෝල විද්‍යාවේ අපිට ගොඩක් කාලීන උත්තර දාන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා කාලීන උත්තර දාලා ගොඩක් හොඳ පර්ෆෙක්ට් උත්තරයක් ලියන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට පර්ෆෙක්ට් උත්තරයක් ලියන්න තේරෙන්නේ නැත්නම් ඔයාලගේ පාස් පේපර්ස් තියෙන පාස් පේපර්ස් වල උත්තර තියෙන්නේ කියන්නේ ආන්සර් ෂීට් එක ආන්සර් ෂීට් වල ඔයාලා බලන්න ගොඩක් කෙටියෙන් තියෙනවා පර්ෆෙක්ට් ඒ කියන්නේ ඒ අදාළ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ගොඩක් කෙටියෙන් තියෙන. ඉතින් අපි ඒ කෙටියෙන් තියෙන දේ තමයි විස්තර කරලා ලියන්න ඕනේ. තේරුණාද? ඔයාලට එහෙම පර්ෆෙක්ට් උත්තරයක් කරගන්න තේරෙන්නේ නැත්නම් අර ආන්සර් ෂීට් එක බලලා ඒකේ තියෙන උත්තරේ බිල්ඩ් කරලා ඒකට ඔයාගේ අදහස් දාලා ඒ විදිහට ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මානුෂ භූගෝල විද්‍යාවත් ඔයාලට ගොඩ දාගන්න පුළුවන්. අර සබ්ජෙක්ට් එකට අලුතෙන් එන්න ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට කියන්න තියෙන්නේ හොඳට මුලින් ඉඳන්ම වැඩ ටික කරගන්න. අවසානයේට ආවහම ස්ට්‍රෙස් වෙලා නෝට් හොය ඉන්න තියාගන්න එපා. මුලින් ඉඳන්ම හරියට ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා දෙන නෝට් එක කම්ප්ලීට් කරගෙන ඒ දේවල් හරියට කරගන්න. අර මුලින් ඉඳන්ම වැඩ ටික ලස්සනට කරගෙන යන්න. පොත් තුන මේන්ටේන් කරගෙන යන්න. එතකොට ඔයා මාක් කරන පොඩිම දෙයක් මාක් කරන සිතියමක් පාවත් නැති කරගන්න එපා. ඒකට වෙනම ෆයිල් තියාගන්න, පේපර්ස් දාගන්න, ෆයිල් තියාගන්න. තමන්ට තමන් පර්ෆෙක්ට් වෙන්න. එතකොට තමන් ওই වැඩේ කරන්නේ තමන් වෙනුවෙන්. ඒ හින්දා තමන්ට තමන් අවංක වෙලා ලස්සනට වැඩේ කරගෙන යන්න. ඉතින් ඔය විදිහට ඔයාලට ඔය සබ්ජෙක්ට් ඒ කියන්නේ ජියෝග්‍රැෆි වල කොටස් තුනම ලස්සනට බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් අවසාන විදිහට මම ඔයාලට කියන්න කැමති පේපර්ස් කරන්න පුළුවන් තරම් එක්සෑම් එක ළඟ යන නෝට් හොයන්න ඒවට මහන්සි වෙන්න එපා. පුළුවන් තරම් print out එකක් අරගෙන අනික හරි සරල වෙන්න. ඔයාලට පුළුවන් තරම් කාලය ඉතුරු කරගන්න. ඉතුරු වෙලා තියෙන පොඩි මාස ගානක් ඉතින් ඒ ටිකේ ගොඩක් මහන්සිලා වැඩ කරන්න. ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. ඒ හින්දා පේපර්ස් කරලා හොඳට එක්සෑම් එකට ලෑස්ති වෙන්න. ඉතින් ජියෝග්‍රැෆි vlog එක මම අද මෙතනින් ඉවර කරනවා. ඔයාලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් බලහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් උත්තරයක් දෙන්නම්. ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න හොඳට එක්සෑම් එකට වැඩ කරන්න. අර හැමතිස්සෙම නිදහස් අධ්‍යාපනය ඔය වගේ දේවල් අපිට හම්බෙලා තියෙන වාසනාවකට. ඉතින් ඒ හින්දා ඒ දේයින් ඔයාලා උපරිම ප්‍රයෝජන ගන්න උනන්දු වෙන්න උත්සාහ කරන්න. මම ආයෙත් අපේ සිංහල vlog එකකින් එන්න. ඉතින් එතකන් හැමෝම පරිස්සමට සතුටින් ඉන්න බයි. මම චමයි. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියන්න. මම එන්නම්.